හරි. good morning mister. good morning. මිස් කොහේ ඉඳලාද ආවේ? කොතනද? හරි. වයස කීයක් වෙනවද? 54ක්. හැදිලා තිබුණේ ටීනියා කියන අසනීපේ. මට කියන්න විසරම කොච්චර කාලයක්ද ඔක? දැන් අවුරුදු 18ක් විතර. අවුරුදු 18ක් විතර ටීනියා රෝගේ හැදිලා. මොකද දැනෙච්ච අපහසුව? අපහසුව කියන්නේ ඉතින් කසනවා. ඇලර්ජික් එක තමයි එන්නේ. කසනවා ඊට පස්සේ ඉතින් ඩොක්ටර් ළඟට යනවා. බෙහෙත් ගන්නවා ඊට පස්සේ ආපහු හොඳ වෙනවා නැත්තරම නැති වෙනවා ආපහු වෙනවා. ওই විදිහට තමයි තිබුණේ. ওই විදිහට ආවේ. ඒ කියන්නේ ස්ථිර සුවයක් හම්බුනේ නැහැ. නිට්ටාවට සුවයක් කිසිම දැනගිත් තිබුණේ නැහැ. බෙහෙත් ගත්තද හැමතැනින්ම? බෙහෙත් ගත්තා. අවුරුදු 18ම බෙහෙත් පාවිච්චි කරා. බෙහෙත් පාවිච්චි කරා. ඔයාට දැනෙච්ච අපහසුය සමාජයෙන් මොකද හිතුනේ? සමාජයෙන් කොංකුණා වගේ වුණාද මේ අසනීපෙත් එක්කලා? නෑ මට මේ ජොබ් එක වුණත් හරියට කරගන්න බැරි වුණා. කිසිම වැඩක් පිළිවෙලට නිකන් මේක වැඩි ස්ට්‍රෙස් එක වැඩි. අමාරුකම අපහසුතාවය නිතරයට නිින්ද යන්නේ නැහැ ඒ වගේ. නිින්ද යන්නේ හසනවා. හරි. අපේ ආයතනය ආන්‍ය හෙල්ත් ආයතනය ගැන දැනගත්තේ කොහොමද? ඒකේ මම දැනගත්තේ ෆෝන් එකෙන් නෑ. ෆෝන් එකෙන් මම සර්ච් කරනකොට YouTube එකේ. YouTube හරහා. හරි. මෙතෙන්ට ආවට පස්සේ දැනුනේ කොහොමද? ආවට පස්සේ මේ ඉන්න ඔක්කොම බැලුවම හිතුණා මෙතනින් මට මේකට නිට්ටාවට සුවය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. හරි. දැන් මෙහෙට ඇවිල්ලා කොච්චර කාලෙද? දැන් එක සැරයක් බෙහෙත් අරගත්තා. සති 3කට තමයි ડોක්ටර් මට බෙහෙත් දුන්නේ. මේ දෙවනි සතිය. දැන් නම් ලෙඩේ කොහෙද තිබුණද කියලාවත් හොයාගන්න බෑ. නමුත් මේ තව සතියක් දෙකක් මම දැන් අදත් බෙහෙත් දුන්නා. තව ආපහු මම එනවා ඉතින් දැන්. ටික දවසකට මම එනවා. දැන් ඒ කියන්නේ සුවයයි කියලා දැනෙනවා. සුවයි පහසුයි. දැන් මට තියෙනවනේ බෙහෙත් කෝස් එකක් තියෙනවා. ඔව් සුවයි පහසුයි දැන් ලෙඩේ නෑ. ලෙඩේ නෑ. 18ක් අවුරුදු 18ක් කන්න කියපු කෑමත් කිව්වා ඒවත් කාලම ඉන්න කියලා. ඔව් දැන් සරජාති අපි කන්න එපා කියලා නවත්තනවනේ. ඊට පස්සේ ඒකත් කාලා බලන්න කිව්වා. මොකද වෙන්නේ කියලා නේද? හරි. සතුටයි පහසුවයි ඇඟට සුවයයි ස්ට්‍රෙස් එක නැතිකමයි සේරමත් එක්කලා මේ වගේ අසනීප වලින් පීඩා විඳින අයට තව මොනවා හරි කියන්න දෙයක් තියෙනවද? කියන්න තියෙන්නේ තැන් වල ගිහිල්ලා తాවකාලික සුවයට බෙහෙත් අරගෙන ඉන්නේ නැතිව මේ වගේ හරි තැනක හරි ડોක්ටර් කෙනෙක් හොයාගෙන දැන් මේ ලෙඩේ අමාරුව දාන්නේ ලෙඩේ තියෙන කෙනා. ඒ නිසා ඒක හරි තැනට මේ ආන්‍ය හොස්පිටල් එකට මෙතෙන්ටම එන්න කියලා. ડોක්ටර් මිලින්දනේ මේ සර් ගෙනා. එතකොට මම YouTube එකකින් තමයි මේ සර් දැක්කේ. එතකොට මේ ගොඩක් අයට මේ නිට්ටාවටම මේ සුව කරලා තිබුණා. ගොඩක් ලෙඩු. ඒ නිසා හැමතැනම ගිහිල්ලා බෙහෙත් අරගෙන తాවකාලික සුවය හොයන්නේ නැතිව මේ වගේ තැනකට ඇවිල්ලා නිට්ටාවටම සුව කරගන්න කියන එක. තැන් වලට දීපු මුදල් බැලුවම මේ තැන් වලට දෙන මුදල ඇවිල්ලා එහෙම ලොකු මුදලක් නෙමෙයි. එහෙම මුදල් තකා වැඩ කරන තැනකුත් නෙමෙයි මෙතන. ඒක තේරුණා ඉතින් ආවට පස්සේ බෙහෙත් එමුවට පස්සේ මට. හරි අත්දැකීමෙන් ඒ අදහස් දුන්නේ අපේ ආයතනය වෛද්‍යතුමා ගැන කියන්න අදහසක් තියනවද? වෛද්‍යතුමාට නම් ඉතින් කෝටියක් පින් සිද්ධ වෙන්න ඕන. හැදුවැඩුව දෙමාපියන්ටත් එක්ක මේ ඉතින් මේ වගේ මෙහෙම මේ හරියට ලෙඩේට බෙහෙත් කරනත් ඉස්සර වෙලා සුව කරනවා කියලා එහෙම ස්ථිර වචනයක් දීලා මේ අර සැලෙන්න එපා කියලා මානසිකව වැටිච්ච ලෙඩුත් ගොඩනගලා එහෙම කතා කරන එකට යාට ගොඩක් පින් සිද්ධ වෙනවා. හරි ගොඩක් ස්තුතියි අපිට අදහස් දුන්නාට මිස්ටර්. හරි thank you.